අද අපි දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ UniMap නැත්නම් Multiple Micronutrient Supplement for Pregnant and Breastfeeding Women කියන මේ බොටල් එක සම්බන්ධයෙන්. දැන් මේ බොටල් එක ඔයාලට ලැබිලා ඇති. මේක හම්බ වෙන්නේ සාමාන්‍යයෙන් ෆස්ට් ට්‍රයිමෙස්ටර් එකේ, කියන්නේ පළවෙනි ත්‍රයිමාසිකයේ ගර්භණී කාලයෙන් පළවෙනි ත්‍රයිමාසිකයේ HB 11ට වඩා වැඩි අම්මලාට හම්බ වෙනවා. ඒ වගේම සෙකන්ඩ් ට්‍රයිමස්ටර් එකේ 10.5ට වඩා වැඩි HB අගය තමයි අපි දෙවෙනි ත්‍රයිමාසිකයේ හොඳ HB අගයක් විදිහට සලකන්නේ. එතකොට එයාලටත් ඒක ගන්න පුළුවන්. ඒ වගේම තුන්වෙනි ත්‍රයිමාසිකයේ අපි HB 11ක් බලාපොරොත්තු වෙනවා. 11ට වඩා වැඩි අගයක් තියෙන අම්මලාට. ඒ කියන්නේ HB හොඳ අම්මලාට තමයි මේ සප්ලිමන්ට් එක දෙන්නේ. එතකොට මේ සප්ලිමන්ට් එක දෙනකොට අපි සාමාන්‍යයෙන් ඇවරේජ් එක සාමාන්‍ය HB අගය 11ත් 13ත් අතර කියලා තමයි අපි සලකන්නේ. එතකොට සාමාන්‍යයෙන් 11ට අඩු, ඒ කියන්නේ 10.5ට අඩු HB අගයක් තියෙනවා නම් අපි කියනවා යාට ඔයා ඇනීමික්, ඒ කියන්නේ රක්තහීනතාවයට මුහුණ දෙන්න ඉන්න මවක් කියලා අපි සලකනවා. 10.5ට වඩා වැඩි මේ අඩු අගයක් තියෙන අම්මලා, 10.5ට වඩා වැඩි අගයක් තියෙන අය සාමාන්‍යයෙන් දෙවෙනි ත්‍රයිමාසිකයේ ඒ වගේ HB එක ටිකක් ලෝ වෙන්න පුළුවන් 10.5. ඊට වඩා අඩු වෙන්න බෑ. හැබැයි 10.5 13, ඒ කියන්නේ 10.5ත් 13ත් අතර වගේ HB එකක් තියෙන්න ඕන දෙවෙනි ත්‍රයිමාසිකයේ. එතකොට මේ ගැන තවත් කතා කරනවා නම් සාමාන්‍යයෙන් HB අගය 10ටත් අඩු වෙලා 7 හෝ 7ටත් අඩු වෙනවා නම් ඇත්තටම ඒ අම්මා රක්තහීනතාවයෙන් පෙළෙන අම්මා කෙනෙක් විදියට සලකනවා. එතකොට ඒ අම්මා කෙනෙකුට මේක බොන්න බෑ. එතකොට පළවෙනි ත්‍රයිමාසිකයේ අපි කතා කරා HB අගය 11ට වැඩි වෙන්න ඕන, දෙවෙනි ත්‍රයිමාසිකයේ 10.5ට වඩා වැඩි වෙන්න ඕන, තුන්වෙනි ත්‍රයිමාසිකයේ HB 11ට වඩා වැඩි වෙන්න ඕන. සාමාන්‍යයෙන් මේ ප්‍රෙග්නන්සි කාලෙම HB අගය 11ත් 13ත් අතර වගේ හොඳ ගානක තියෙනවා නම් මෙන්න මේ සප්ලිමන්ට් එක බොන්න පුළුවන්. එතකොට ඇනීමික් අම්මලාට, ඒ කියන්නේ HB 10.5ට වඩා අඩු 7ට අඩු අම්මලාට මේක නෙමෙයි හම්බ වෙන්නේ. ඒ ගැන මම ආයෙත් වීඩියෝ එකකින් කතා කරනවා. එතකොට මේ අපි ගයිඩ්ලයින් එක අපිට හම්බ වෙලා තියෙනවා මේක බොන විදිය ගැන. එතකොට මේකේ තියෙන විදියට ඩෝස් එක තියෙන්නේ take 1 and only one UniMap MMS tablet every day until the bottle is empty. එතකොට මේක එක ගානේ බොන්න තියෙනවා. එතකොට මේකේ විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා කොහොමද මේක බොන්න ඕනේ කියලා. මේක හොඳයි කියලා තියෙනවා. MMS with liquid food or at bedtime can reduce the side effects. මොනවාද side effects? එතකොට ඕනම බෙහෙත් එකක් බොනකොට side effects තියෙනවානේ. එතකොට මේකේ side effects වලට මෙතන සඳහන් කරලා තියෙනවා. When taken as direct, UniMap MMS tablets are not expected to cause serious side effects. However, some women experience upset stomachs, stomachache එකක් හම් වෙනවා, constipation, ඒ කියන්නේ බඩේ කැක්කුම, එතකොට මලබද්ධය, ඔළුවේ කැක්කුම, unusual or unpleasant taste. ඒ කියන්නේ සාරමක් මේක බොනකොට ඔයාලට එන්න පුළුවන් පොඩ්ඩක් අර අප්‍රසන්න රසයක්. ඒ රසය එන්න පුළුවන් in their mouth after taking the tablet. These side effects are often temporary and will go away. The body adjust to the nutritional supplement. මේක හරියනවා මේ නියුට්‍රිෂන් සප්ලිමන්ට් එකට මේ අප ශරීරය හරි කියන්නේ ඒකට හුරු වෙනකොට මේ එන සියලුම මේ සයිඩ් ඉෆෙක්ට්ස් ගොඩාක් ඒවා මේ යනවා කියලා තමයි කියන්නේ ඒක නැති වෙලා යනවා කියලා කියනවා. මේක ගොඩක් හොඳයි ලික්විඩ් එකත් එක්ක මොනවා හරි බීම එකක් එක්ක කෑමත් එක්ක මේ නිදා ගන්න වෙලාවට කෑම මේ ඔයා මේක එකතු කරගත්තොත් බිව්වොත් මේකින් එන මේ ඉහත සටහන් කරපු සයිඩ් ඉෆෙක්ට්ස් ටික ගොඩක් උදුරට නැති වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. එතකොට මේකේ තව සඳහන් කරලා තියෙන එකක් තමයි මේක දීලා තියන්නේ ඇයි කියලා මෙතන කියලා තියෙනවා. Women have an increased need for vitamins and minerals throughout pregnancy. Providing supplemental nutrition in the form of nutrition United Nations International Multiple Micronutrient Antenatal Preparation. එක තමයි මේකේ නම UniMap කියන එකේ Multiple Micronutrient Supplement MMS. මේකට අපි කෙටියෙන් කියන්නේ MMS කියලා.
is an excellent way to improve maternal health, decrease the risk of maternal anemia and lead to healthier birth outcomes. ඇයි මේක යූස් කරන්නේ ගර්භණී අම්මගේ ශරීරයේ එන ඇනීමික් එකකින් රක්ත හීනතාවය අඩු කරන්න, ඒ වගේම ගර්භණී අම්මගේ සෞඛ්‍ය තත්ත්වය දියුණු කරන්න, ඒ වගේම කියන්නේ නිරෝගී දරු උපතක් ඇති කරන්න තමයි එයාලා මේක දෙන්නේ කියලා තමයි තියෙන්නේ මේ ගයිඩ්ලයින් එකේ. එතකොට අපිට සයිඩ් ඉෆෙක්ට්ස් ගැන කතා කරා. එතකොට මේක ඕපන් කරගන්න ඕනේ. මේක අරින්න මේක චයිල්ඩ් ඒ කියන්නේ බබාලට අරින්න බැරි වෙන්න තමයි මේක පුෂ් කරලා තමයි මේකේ තියෙනවා මේ පුෂ් කරලා තමයි වම් පැත්තට කරකවන්න ඕන. ඒ රිමූව් කරන කැප් එක තියෙන විදිය. එතකොට කොහොමද ක්ලොක් වයිස් තමයි කරකවන්න ඕනේ. ඒ කියන්නේ මේක බබාලට මේ අර ළඟා වෙන්න බැරි තැනක තියලා තියන්න කියලා තමයි කියන්නේ. මේකේ දාලා තියෙනවා මේ keep this product out of reach of children කියලා. එතකොට මේක මේ පරිස්සමෙන් තියාගන්න ඕනේ. මෙන්න මේ විදියට ස්ටෝරේජ් කරගන්න ඕන. store in Unimap MMS bottle in cool dry place between 15 and 30 celsius වල තියාගන්න ඕනේ. එතකොට මේකේ කොහොමද තියෙන්නේ කියලා තියෙනවා. healthcare providers need to know how to give Unimap MMS to women who are pregnant. Give each pregnant woman a bottle contain 180 mms tablets to use during her pregnancy. එතකොට encourage women to take one tablet daily during pregnancy or until bottle is empty if tablets remain after delivery. Inform women about safe storage, dosage, side effects and warnings and show them how to open the child resistant cap. එතකොට මේක අරගන්න විදිය, තියාගන්න ඕනේ විදිය, එතකොට කොහොමද මේකෙන් එන side effects මේකේ තියෙනවා. එතකොට කොහොමද මේක අරගන්නේ? මේ දේවල් ටික තියෙනවා. මේක ඇතුලේ තියෙනවා තව දාලා මේ ඒ කියන්නේ මේකේ තියෙනවා යූස් කරලා සිලිකා ජෙල් එකක්. ඒකෙන් අර මෙතන වතුර ඇබ්සෝබ් කරගන්න. ඒක මේ භාවිතා කරන්න එපා. ඒක විසි කරන්න කියලා තමයි තියෙන්නේ. ඒක සිලිකා ජෙල් එක තියාගන්න ඕනේ. විසි කරන්න ඕනේ නෑ. මේක මේ යූස් කරලා ඉවර වෙනකම්ම ඒකේ තියෙන මේ වෝටර් ඇබ්සෝබ් කරගන්න ඕනේ වතුර ජල බින්දු. ඒක නිසා ඒක තියාගන්න ඕනේ මං හිතන්නේ. හරි ඊට පස්සේ මේකේ අපි කතා කරලා තියෙනවානේ කොහොමද මේකේ තියෙනවා ටැබ්ලට් 180ක් කියලා තියෙනවානේ. එතකොට මේ තියෙන්නේ ඒකේ තියෙන සප්ලිමන්ට් එකේ තියෙන මේ විටමින්ස් වර්ග. විටමින් A's තියෙනවා 62ක් පෙත්තෙන්. විටමින් C තියෙනවා, විටමින් D, විටමින් E තියෙනවා, B1, B2, B3, B6 and folic acid, විටමින් B12, iron, iodine තියෙනවා, zinc and selenium and copper. එතකොට මේ ටික ඔක්කොම අන්තර්ගත වෙලා තියෙනවා one tablet එක ටැබ්ලට් එක මේ ඔක්කොම ටික තියෙනවා මේ ටැබ්ලට් එක. so මේක තියෙන්නේ for pregnant and lactating women කියලා. මේක මේ USA මේ කියන්නේ මේක හදලා තියෙන්නේ මං හිතන්නේ USA වල. එතකොට expire date එක lot එකේ numbers ටික ඔක්කොම තියෙනවා. ඉතින් මං හිතනවා මේක මේ මං අපි ඉස්සෙල්ලා කතා කරන්නේ මේක බොන්න ඕනේ කොයි කට්ටියද කියලා. අපි දැන් ඉස්සලාට වීඩියෝ එකක් දානවා මේක නැතුව අනිත් HB අඩු අම්මලාට 10.5 වලට අඩු අම්මලාට සහ 7 වලට ඉන්න අම්මලාට මොන වගේ ටැබ්ලට්ස්ද මිස් දෙන්නේ කියන එක මිඩ්වයිෆ් කෙනෙක් හැටියට පුළුවන් විදියට මං ඔයාලව දැනුවත් කළා. මේකේ වැරදි තියෙන්න පුළුවන්. මෙසේජස් දාන්න මගේ channel එක ඔයාලා මේක දිගටම ඔයාලා ඉන්නවනම් මේක මම තව තවත් දැනුවත් කිරීම කරන්න. follow කරන්න. ඉතින් ඒ නිසා thank you so much අහපු හැමෝටම.